hello වලට කොහමද? ඉතින් මම හිතනවා ඔයාලා වෙනද වගේම සතුටින් පරිස්සමට ඇති කියලා. ඉතින් මම හිතන්නේ 2026 අවුරුද්දේ මගේ පළවෙනි මිනි vlog එක සහ මම මේ vlog එක දාන්නේ මම හිතන්නේ මාස 4-5කට පස්සේ. ඉතින් මම ඔය මගේ යාළුවෙක් එක්ක එයාගේ වැඩ ටිකකට සහ මගේ වැඩ ටිකකට කොළඹ ගිය දවසක්. ඉතින් මම හිතුවා ඒ දවස ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මගේ vlogs බලන ඔයාලා දැනටමත් දන්නවා මගේ vlogs වල තියෙන යුනික්ම දේ තමයි life එකට සම්බන්ධ දෙයක් මම කතා කරනවා කියන එක. ඉතින් මං එහෙම හිත ඉන්නකොට මට තේරුණ දේ තමයි අද මගේ vlog එක ඇතුළේම අපිට හිතන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා කියන එකට හේතුව තමයි මං කතෝලික සහ මගේ යාළුවා බෞද්ධ. එතකොට අපි දෙගොල්ලම මම පල්ලි යද්දී ආවත් එක්කන් ගියා. එයා පන්සල් යද්දී මාවත් එක්කන් ගියා. ඔයාලා මොකද හිතන්නේ? කතෝලික කෙනෙක් පන්සල් යන එක ගැනයි බෞද්ධ කෙනෙක් පල්ලි යන එක ගැනයි. ඉතින් ඔය මාතෘකාව ගැන මට හිතෙන්නේ ඒක හරිම පීස්ෆුල් දෙයක් ළමයි. මොකද මම පල්ලි යනකොට පල්ලියේ වෙන දේවල් අපි පල්ලියේදී හැසිරෙන්න ඕනේ කොහොමද, අපි පල්ලි කියලා කරන්නේ මොනවද කියන එක එයාට මම කියලා දෙනවා. සහ පන්සලේදී අපි ඉන්න ඕනේ කොහොමද, පන්සල් යන්නේ ඇයි, අපි පන්සලේදී මොනවද කරන්න ඕනේ කියන ටික එයා මට කියලා දෙන ළමයි. ඉතින් අන්නේ හැංගීම, අන්න ඒ බෙදා ගැනීම යාළුවෙක්ගෙන් එනකොට ඒක හරිම ලස්සන බැඳීමක් සහ හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් අපේ ලයිෆ් එකේ අපි ගන්නම ඕන. ඉතින් මම කතා කර යනකොට ඔයාලා බලනවා ඇති කවුද මේ යාළුවා කියලා. ඉතින් ඇත්තටම සමහර යාළුකම් අපේ ජීවිතේට එන්නේ හරිම අමුතු විදිහට, හරිම අන්එක්ස්පෙක්ටඩ් විදිහට. මොකද මේ යාළුවා ඇත්තටම අපේ අක්කගේ යාළුවෙක්. නමුත් ඒ යාළුකම, ඒ බොන්ඩ් එක ගොඩක් ස්ට්‍රෝං වෙලා තියෙන්නේ එයාගේ මගේ අතර. ඉතින් සමහර වෙලාවට අපිට අර අපි කියන වගේ අපේ ඒජ් එකෙන් අපිට ගැලපෙන යාළුවෝ හම්බ වෙන්නේ නැහැ. හැබැයි යාළුකම කියන එකට හරිම ලස්සන මීනින් එකක් දීපු කෙනෙක් තමයි මෙයා. මට හරි අහම්බෙන් හම්බ වෙච්ච. ඉතින් අපි අපේ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන අපි ඊට පස්සේ කන්න ගියා. ළමයි අපි ඒ වෙලෙත් කතා කරේ. ඇත්තටම යාළුවෝ කියන්නේ කවුද? එතනින් අපි කොහොමද හොඳම යාළුවෝ කියන එක තෝරගන්න. එතකොට අපි මොකද දකින ඩිෆරන්ස් එක හොඳම යාළුවෙක්ගේ කියන එක. එතකොට යාළුවෝ අපේ ජීවිතේට අත්‍යවශ්‍යමද? යාළුවෝ කියලා අපි ළඟින් ඉන්න මිනිස්සු ඇත්තටම අපිට කරන උදව්වක්ද? නැත්නම් යාළුවෝ විදිහට අපිත් එක්ක ඉන්න මිනිස්සු ඇත්තටම වෙස් වලාගෙන ඇවිල්ලා අපිට කරදරයක් කරන්න බලාගෙන ඉන්න අයද කියන එක තමයි අපි ওই වෙලෙත් කතා කර හිටියේ. ඉතින් මම දැන් කියන්නේ හරිම ඉන්ට්‍රෙස්ටිං දෙයක්. අපි දෙනම ඉන්නකොට අපි දෙන ගාවට ඇවිල්ලා එක්කෙනෙක් ඇහුවා ඔතන ශ්‍රී ලංකාවේද නැත්නම් වෙන කොයි හරියද කියලා. ඉතින් අපිට ඒ වෙලාවේ hina ගියාට අපිට පස්සේ මතක් වුණා මිනිස්සුන්ට කොයි විදිහට පෙවුනද කියන අපි දන්නේ නැහැ. හැබැයි අපි දෙන්න ඊයේ දවස ගත කරේ හරිම ඉන්න පීස් එකෙන්, අපි දෙන්නගේ කම්ෆර්ටබල් සෝන් එක ඇතුලේ අපි ලයිෆ් එකට හරිම ලස්සන ස්ට්‍රෙස්ෆුල් නැති එක්ස්පීරියන්ස් එකක් ගත්ත කියන එක. ඉතින් මම ඔය දැන් පෝස්ට් කරේ අපේ හැම ඩේට් එකකම මෙමරීස් කියන දේ. ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් හම්බ වෙමු.